සුබ දවසක් කියලා ඔයගොල්ලෝ සියලු දෙනාම පිළිගන්නවා Tour Minds YouTube channel එකට. ඉතින් වෙනදා වගේම ඉතාමත් වටිනා වීඩියෝ එකක් ඔයගලන්ට ගේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු අපේ වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කතා කරන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. ඉතින් අපේ thumbnail එකේ දාලා තියෙන විදිහට අද අපි කතා කරන්නේ BHRM කියන කෝස් එක නැත්නම් Bachelor of Hotel and Resort Management Honors කියන ප්‍රෝග්‍රෑම් එක ගැන නැත්නම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. මේක ඔයගොල්ලෝ දන්නවා කොහෙන්ද ඔෆර් කරන්නේ කියලා. මේක ශ්‍රීදම් එකෙන් තමයි ඔෆර් කරන්නේ. ඉතින් ශ්‍රීදම් එකෙන් ඔෆර් කරන ඉතාමත් වටිනා ඩිග්‍රී එකක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම මේ ඩිග්‍රී එකට ප්‍රී රෙජිස්ටර් වෙන්න ඕන නම් මේක තමයි අවස්ථාව. ඔයගොල්ලෝ කෙලින්ම යන්න ශ්‍රීදම් වෙබ්සයිට් එකට SLITHM කියලා Google එකේ ගහන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ Google එකෙන් ඔයගලන්ට කෙලින්ම යන්න පුළුවන් ශ්‍රීදම් වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකේ ඔයගලන්ට ගිය ගමන්ම මේ වගේ එකක් ඩිස්ප්ලේ වෙන announcement එකක් pre registration is open now කියලා. ඉතින් ඔයගොල්ලෝ pre registration එකට ගියාට පස්සේ මේ විදිහට ඔයගලන්ට Google form එකක් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් Google form එකේ ඔයගලන්ට මේ වගේ basic details ටික තමයි දාන්න තියෙන්නේ. ඉතින් එතෙන්දී ඔයගලන්ට ඔයගොල්ලෝ full name එක, age එක, ඊට පස්සේ ඔයගොල්ලන්ගේ date of birth, ඊට පස්සේ A-level results, A-level කරපු අවුරුද්ද, ඒ වගේම ඔයගොල්ලන්ගේ mobile phone number එක සහ email address එකක් දීලා ඔයගොල්ලන් මේකේ pre registration එක සහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ industry එකේ පැත්තෙන් වැඩ කරන් හිතන් ඉන්නවා නම්, මේ පැත්ත ඉගෙන ගන්න හිතන් ඉන්නවා නම් මේකට register වෙන එක අනිවාර්යයි. ඉතින් අපි කතා කරමු මොකක්ද මේ BHRM කියන course එක නැත්නම් Bachelor of Hotel and Resort Management කියන course එක මොකක්ද කියලා. ඉතින් මේ course එක ගැන කතා කරද්දී මේ course එක අලුතෙන් introduce කරලා තියෙන course එකක්. ඉතින් මේ course එක අවුරුදු 4ක degree program එකක් විදිහට තමයි මේක යන්නේ. ඉතින් මේකෙදි mainly focus එක දෙන්නේ practical training සහ hotel training කියන දෙකම නැත්නම් business knowledge එකම hotel training එක practical ලබා දෙන එක. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම ශ්‍රීදම් එකෙන් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන කෝස් එකක් හන්ද මේකේ වැලියු එක ඉතාමත් වටිනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රීදම් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ශ්‍රීදම් එක ගැන දන්නේ නැත්නම් කවුරු හරි ශ්‍රීදම් එක කියන්නේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ටූරිසම් ඇන්ඩ් හොටෙල් මැනේජ්මන්ට් කියන ආයතනය නැත්නම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනය, ගවර්න්මන්ට් ආයතනය. ඉතින් මේකෙන් තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට නැත්නම් ටූරිසම් ඇන්ඩ් හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් ශිෂ්‍යයන් දායාද කරන්නේ. ඉතින් මේක ඉතාමත් වටිනා ආයතනයක්. ඉතින් ශ්‍රීදම් එක කරා කරන මේ ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් වටිනවා. ඉතින් අපි සරලව කතා කරමු මේකේ කෝස් ස්ට්‍රක්චර් එක කොහොමද කියලා. ඔයගොල්ලෝ දැන් අලුතෙන් යන්න ඉන්න කෙනෙක් නැත්නම් ප්‍රී රෙජිස්ටර් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ මොකක්ද මේ කෝස් එකේ ස්ට්‍රක්චර් එක කියලා. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම යන මූලික ස්ට්‍රක්චර් එක තමයි front office operations ගැන මේකේ කතා වෙනවා. ඊට පස්සේ housekeeping management ගැන කතා වෙනවා. ඒ වගේම food and beverage services ගැන මේවා ගැන දීර්ඝ වශයෙන් ඔයගලන්ට මේ කෝස් එක ගන්න. ඊට පස්සේ culinary arts ගැන උගන්වනවා. ඒ වගේම තමයි මේකේ tourism and resort management කියන්නේ මොකක්ද කියන එක ගන්නවා. මේක සරලව මම මේ කියන්නේ මේක තව විහිදිලා යනවා. ඒ වගේම තමයි marketing and human resource management කියන්නේ මොකක්ද කියලා තු ගන්න. ඒ වගේම තමයි foreign languages වලටත් මේගොල්ලෝ මේ course එකේදී අවස්ථාවක් දෙනවා. ඒ වගේම තමයි French or German වගේ language එක ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක ඔයගොල්ලෝ tourism වගේ industry එකට එන්න හිතන් ඉන්නා නැත්නම් hotel management කියන industry එකට එන්න හිතන් ඉන්නා නම් මේක තමත් වටිනා course එකක්. ඒ වගේම තමයි මේකේ ප්‍රධානම අංගයක් තමයි ප්‍රැක්ටිකල් ට්‍රේනින් එක. ඉතින් ප්‍රැක්ටිකල් ට්‍රේනින් එක ගොඩක් වටිනවා ඔයගොල්ලෝ මේ වගේ ඉන්ඩස්ට්‍රි එකකට එද්දි. මොකද hands on experience එක තියෙද්දි ඔයගොල්ලෝ recruit කරන්න බලාගෙන ඉන්නවා hotels වලින්. ඒ වගේම තමයි tourism industry එකේ තව ප්‍රධාන ආයතන වලින්. ඉතින් ඔයගොල්ලෝ hands on experience එක තියෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයගොල්ලන්ට kitchen trainings ඒ වගේම තමයි hotel environment එක ගැන trainings ඒ වගේම තමයි industrial experience එක ගැන තියෙන training හම්බ වෙනවා නම් ඒ වගේම මේ course එකේදී ඔයගලන්ට ඒ වගේ විශේෂ අවස්ථා තියෙනවා. ඉතින් internship එකක් ලබා ගන්න. ඒ වගේම තමයි ඔයගලන්ට ඒ environment එකේ වැඩ කරන්නේ කොහොමද කියලා ගොඩක් දේවල් practically මේ course එක through ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් කල්පනා කරා මේ course එක කරාම අපිට තියෙන අවස්ථා මොනවද නැත්නම් අපිට තියෙන රැකියාව අවස්ථා මොනවද කියලා. ඉතින් BHRM කියන course එක ඔයගොල්ලෝ හැදාරුවාට පස්සේ ඔයගලන්ට යන්න පුළුවන් රැකියාව අවස්ථා ගත්තට පස්සේ hotels and resorts වල ලොකු අවස්ථාවක් තියෙන මේ course එකට. මොකද මේ අලුත් කෝස් එකක් වුණාට මේක ඉන්ඩස්ට්‍රි එකට ඕනම කරන කෝස් එකක්. ඒ හන්ද hotels and resorts වලින් ලොකු අවස්ථාවක් තියෙනවා ඔයගලන්ට මේ කෝස් එක through join වෙන. ඒ වගේම තමයි airlines වල වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒවා cabin crew වල නැත්නම් ඔයගලන්ට ඒ culinary පැත්තේ
ඒ වගේම ඒක හා සම්බන්ධ ගොඩක් අවස්ථා මේකේ හරහා ඕපන් වෙනවා. ඒ වගේම cruise ships වලත් ඔයගලන්ට ඒ වගේම අවස්ථා ගොඩක් උදා වෙනවා. ඒ වගේම event management companies වල, ඒ වගේම tourism organizations වල, DMCs වල වගේ වැඩ කරන්න ඔයගලන්ට අවස්ථා උදා වෙනවා මේ course එක follow කිරීම තුලින්. ඉතින් ඒ වගේම තමයි මේ course එක ගත්තට පස්සේ මේ course එකට enter වෙන්නේ කොහොමද ඔයගලන්ට duration එක ගැන මම සරලව අදහසක් දෙන්නම්. ඉතින් මම කලින් කිව්වා වගේ මේ BHRM course එක නැත්තම් Bachelor of Hotel and Resort Management Honours කියන degree එක කරොත් එහෙම ඔයගලන්ට ඒක through අවුරුදු 4ක් ඔයගලන්ට මේක ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේ අවුරුදු 4 තුළ මේක තනිකර conduct in English වලින්. ඉතින් ඒ වගේම තමයි මේකට ඇතුළත් වීම සුදුසුකම් ලෙස basic requirement එක විදිහට A level qualification එක තමයි බලන්නේ. ඉතින් ඒක A level S3ක් විදිහට තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ. මේගොල්ලෝ තව බඳවා ගැනීමේ ක්‍රම ඇති. ඉතින් මේකෙදි basic requirement එක A level S3ක් තමයි. ඊට අමතරව ඔයගොල්ලෝ BHMR එක කරන්න ඕනි මොකද කියලා මම මෙතනදී තවත් පැහැදිලි කරන්නම්. මොකද මේක government recognized institute එකක්. මොකද government එකෙන් offer කරන degree එකක් හන්ද මේකේ value එක වැඩි. ඒ වගේ තමයි ශ්‍රීදම් එකේ course එකක් කරලා කිව්වට පස්සේ industry එකේ තියෙන පිළිගැනීමත් ඒ හා සමානව වැඩි. මොකද industry connections වැඩි. ශ්‍රීදම් එක through තමයි ඔක්කොම ගනුදෙනු වෙන්නේ. ඉතින් ඒ industry එකේ තියෙන හොඳ connection එක හන්ද මේකෙන් කරන එක තාමත් වැදගත්. ඒ වගේ තමයි practical focus learning එකක් තියෙන. ඒ වගේම තමයි hands on experience ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් practically ඔයගොල්ලෝ කරන දේ දන්නවා. ඒ හන්ද ඔයගොල්ලන්ව organisation එකකින් ආව recruit කරද්දී දෙපාරක් හිතන්නේ ආව ගන්න. ඒ වගේම තමයි international සහ locally ලොකු අවස්ථා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට වෙන රටකට ගිහිල්ලා උනත් ඔයගොල්ලන්ට රැකියාවක් කරන්න මේකෙන් අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ලොකු අදහසක් එන්නේ නැති මේ BHRM කියන course එක නැත්නම් මේ degree program එක ගැන. ඉතින් මේ degree එක අනිවාර්යෙන් follow up කරන්න. ඔයගොල්ලන්ට ලොකු අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. දැන් A level ඉවර කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට මේ අවස්ථාව ඉතාමත් වටිනවා. ඉතින් මේ අවස්ථාව මගහරින්න එපා. මේ course එක හා join වෙන්න කියලා මම මතක් කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට වටිනා දෙයක් එකතු වෙන්නේ නැති කියලා ඔයගොල්ලෝ ජීවිතේට. ඉතින් මේ වගේ වීඩියෝ බලන් දිගටම අපේ page එක subscribe කරන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එක දිගටම නරඹන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකෙන් අපි ඉස්සරහටත් අලුත් දේවල් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.